පව්වර ගම්බලි හිටපු මෝඩ ජෙප්පු බලන් ගියාම මේ නිර්ධන පන්තියත් උකස් කළා බිස්නස් එකක් කරලා තියෙනවා. ඇමරිකාවට ඔත්තුව ලබා දෙනවා ඉරානේ නෞකාව ඇතුළට ගන්න නැතුව පහර දෙන්න. බුලත් පිට කඩයක්වත් නොකරපු මිනිස්සු තමයි දැන් මේ රටවල් කරන්න පටන් ගන්න තියෙන්නේ. බලයට ආවේ කැණි මඩ වෙනස් කළා සිස්ටම් චේන්ජ් කරනවා කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ සිස්ටම් චේන්ජ් වෙලා තියෙනවා. පව්වර ගම්බලි හිටපු මෝඩ ජෙප්පු අනුන්ගෙන් කාලා අනුන්ගෙන් ඇදලා බොහෝ අමාරුවෙන් ෂර්ට් එකක්වත් නැතුව බයිසිකල් කට්ටක් කරගෙන අවුරුදු ගාණක් පක්ෂයට කඩේ ගිහලා පැලවත්ත පිරෙව්වා. නිර්ධනයාවෙන් පෙනී හිටපු නායකයෝ ටික කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන ඒගොල්ලන්ගේ පොත්පත්වල. බලන් ගියාම මේ නිර්ධන පන්තියත් උකස් කළා බිස්නස් එකක් කරලා තියෙන්නේ. ඇමරිකානු ගැති කම කොයිතරම්ද කියලා කියනවනම් ඇමරිකාවට ඔත්තුව ලබා දෙනවා මොකක් කියලාද? ඉරානේ නෞකාව ඇතුළට ගන්න නැතුව පහර දෙන්න. මොකද්ද මේ කරන්නේ? කොයි වෙලාවක හරි මහත්තයෝ පැලවත්ත කාර්යාලයට වදින එක නෙවෙයි ප්‍රශ්නේ. රටට මේ දේවල් දරා ගන්න බැරි ප්‍රශ්නයක් උදා වෙන්නේ. අඩුමතරමේ ගමක හන්දියක බුලත් පිට කඩයක්වත් නොකරපු මිනිස්සු තමයි දැන් මේ රටවල් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට කරුණා කළා කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ රට කරන්න දීලා යන්න මහත්තයෝ පව් දෙන්නේ නැතුව